සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා සිනා උදාවේ වසර නිමාවේ කෝල්මලේ අපහාදුර සරණි දැල්ලේ ආයිබෝන් සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබලුත් අවුරුද්දක් වේවා හැම දිනාටම මම මේ වෙලාවේ ඉන්නේ UK වල වේල්ස් වල ස්වන්සි කියන සිටි එකේ අද මගේ වීඩියෝ එක වෙන්නේ කාඩිෆ් වල අප්‍රේල් මාසේ 6 වෙනිදා තිබුණ අවුරුදු උත්සවය ගැන. එතකොට අවුරුදු උත්සවය සංවිධානය කළා තිබ්බේ වේල්ස් අපි එකමුතුව. එදා දවසේ ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියා UK ආවට රටවල් වල ඉඳලා ඉංග්ලන්ඩ් වල ඉඳන් වේල්ස් වල ඉඳන්. එතකොට ඒ වගේම තමයි මම ඉන්න සංසිවල ඉඳන් අපි කාඩිෆ් වලට ගියා එදා දවසේදී. සංසිවල ඉඳලා කාඩිෆ් වලට පැයක වගේ දුරක් තියෙන්නේ. කාඩිෆ් කියන්නේ වේල්ස් වල කැපිටල් එක. ඒ වගේම තමයි වේල්ස් වල ලොකුම සිටි එක වෙන්නේ කාඩිෆ්. ස්වන්සි ගැන කියනවා නම් ස්වන්සි තමයි වේල්ස් වල දෙවනියට ලොකුම සිටි එක වෙන්නේ. එතකොට එදා දවසේදී ඇවිල්ලා හිටපු ගොඩාක් කට්ටිය විනෝද වුණා. ඒ වගේම ලොකු අවුරුදු කෑම මේසයක් තිබුණා. ඒ වගේම වේල්ස් අපි එකමුතුවට ප්‍රාර්ථනා කරනවා මේ වගේ තවත් ලස්සන වැඩ ඉස්සරහට කරන්න හැකියාව ලැබෙන්න කියලා. ඒ වගේම තමයි අපි එහෙනම් එදා දවසේදී කට්ටිය විනෝද වුණ විදිය මෙන්න මේ විදියට බලමු. සිනහේ වර්ෂා රසයේ නුරා දැවෙන්නේ සිනා උදාවේ වසර නිමාවේ කෝල්මලේ අපහාදුර සරණි දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරි දෙහද අරාතනා කෙදෙල්ලේ සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා පැතුමේ මල් හිනා පීදෙන සිත් පුරා තාමත් හදේ වැයෙන්නේ වසරේ ආශා තනින සීමා තනුවේ සුවේ දැනෙන්නේ සිනා උදාවේ වසර නිමාවේ කෝල්මලේ අපහාදුර සරණි දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරි දෙහද අරාතනා කෙදෙල්ලේ සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආදී නව අවුරුදු එපා කියන තැන තැන නොසිටිල්ලා එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි බොහෝ හඬින් අවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤ වෙඩි සද්දේ කුහු හඬින් අවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤ වෙඩි සද්දේ එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එදා දවසේදී ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙකුත් අවුරුදු උත්සවයට ඇවිල්ලා හිටියා. ඒ තමයි ඔයාලා ට්‍රැවලිත්තව channel එක බලනවා නම් ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි බෙන් කියන්නේ. එදා දවස එයාට දැනුන විදිය අවිත් එක්ක මෙන්න මේ විදියට බෙදාගත්තා. Hello. Here I am, you know, at the Sri Lankan New Year's Festival. It's a beautiful day. There's so many lovely people here. You know, there's lots of great activities. What are you going to do today? Lots of fun and just a really good Can we community. Everyone should be here celebrating this important time. අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා බක් මාසේ මංගල්ලේ ආවා ඉර බුදු මල් බෙදි අතුවක තැනේ කාගේ සිත් තුල සම්පත ඉන්නේ අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා බක් මාසේ මංගල්ලේ ඉර බුදු මල් බෙති අතුවක තැනේ කාගේ සිත් තුල සම්පත ඉන්නේ Wales අපි අවුරුදු 2025 තනි බඹරේ ආරම්භ වෙනවා වට 10ක් කරගෙන තියෙන්නේ හරගුණාට පස්සේ ආපු කට්ටිය නෙමෙයි ආපහු එන්නේ මෙන්න බලමු තරඟ කරුවා වගේ සම්පූර්ණ කරවෙන් අසේල බිම වැටෙනවා අසේල බිම වැටෙනවා හොඳයි තරගයේ උණුසුම් වන්න අපේ ඡායාරූප ශිල්පීන්ට වැඩි වෙනවා ඡායාරූප ශිල්පීන්ට පන්දලවානගේ ලන්ඩන් අපේ YouTube නාලිකා ගුරුවරයෙක් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ ඉතා උණුසුම් තරගයක් ඉතා සතුරු දසුන් දැක ගන්නට හැකියාව තිබෙනවා වට 10ක් කරකුණාට පස්සේ ඇගේලේ පිරිසිදු වෙනකන් හොරා වෙන්න අවස්ථාවක් උදා වෙනවා බාඩුක මේ මගට දුවන්න හොඳයි තරගයේ උණුසුම් ජයග්‍රහණය කොහෙන් මතුවේද කියලා කියන්න බැරි තරම් උණුසුම් කොහොමවත් මොදින් ක්‍රීඩාත් කරනවා සියලු දෙනාම මට 10කින් පස්සේ වුණත් අවුරුද්දාම ඇදගෙනම වැටුනේ
හොඳයි දරුණේ නිවා වෙනවා ජයග්‍රහණය කළේ කවුද? තවමත් තරකරුවන් දෙදෙනෙක් තරකම දිනවා. අලපුරන්නට හිත්ගෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලාබයි යුසිරි මවන්න නැකට ළඟයි තාමත් හදේ වැයෙන්නේ නැතිද ආශා සිනෙහි වර්ෂා රසයේ නුරා දැවෙන්නේ සින උදාවේ වසර නිමාවේ කෝල්මලේ අපහාදුර සරණ ඉතින් එදා දවස් කොහොම තමයි ගත වුණේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, හැමෝටම share කරන්න. මොකද මේක තමයි මගේ first video එක. මම තව videos ගොඩාක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මොකද UK එන්න ඔයාගේ යාළුවෙක් හරි නැත්නම් ඔයා හරි බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඔයාට ගොඩක් වැදගත් වෙන videos ඉස්සරහට මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ආයෙත් හැමෝම ජය වේවා.